ජානකී විජේරත්න මහත්මිය නව වසර වෙනුවෙන් තම මුහුණු පොතට එක් කළ තිබ්බේ මෙන්න මේ වගේ සටහනක්. ආදරේ පිරුණු ජීවිතයක උදා වුණු ලස්සනම අවුරුද්ද ලැබේ අද. 2025 මං ජීවිතේ ආදරෙන් ගෙවපු සුන්දරම දේවල් විඳපු අවුරුද්ද. 2025 ජනවාරි රාණි චිත්‍රපටය තිරගත කරන්න ලැබීමෙන් සිංහල සිනමාවට අලුත් පිපදීමක් එකතු කරන්න මූලිකත්වය දරපු එකම මට සතුටක්. රාණි වගේම දේවි කුසුමාසනත් තිරගත කරපු අවුරුද්ද 2025. ලයික ප්‍රොඩක්ෂන් සහ සැවොයි චිත්‍රපට සමාගමේ උපසභාපතින විදිහට මට දැනෙන මිහිරි හැඟීමක්. 2025 ජීවිතය කියන්නේ ආදරයට කියලා හදවතට දැනුණු අවුරුද්ද. ලස්සනම ආදරයක් එක්ක මම විවාහ වුණු අවුරුද්ද. ගැහැණියකට ආදරය කියන්නෙම එයාගේ ජීවිතය කියලා මට විශ්වාසයක් දැනුණු අවුරුද්ද. මගේ පණ, මගේ මුළු ජීවිතේම උණු මගේ පුතා පාසලේ පළමු වසරට ඇතුළත් වුණ අවුරුද්ද. පුතෙක් කියන්නේ අම්මා කෙනෙක්ට මහා ශක්තියක් කියලා දැනෙන්නෙම එයා දවසින් දවස ලොකු වෙනකොට. ඒ හැඟීම මට දැනෙනවාටත් වඩා දැනුණු අවුරුද්ද 2025. ජීවිතයේ සතුට, සැනසුම ආදරේ පිරුණු 2025 අවසන් වෙලා 2026 ගෙවන්න පටන් අරන් ගත්තේ පිරුණු හැඟීමෙන්. ඒ හැඟීම එක්කම මම ආදරෙන් 2026 සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. එහෙම තමයි එයා කියලා තිබ්බේ.